ඔයාගේ හිතේ තියෙන ඩිසයින් අයිඩියා එක ChatGPT එකට prompt එකක් විදියට දීලා ඒ හම්බෙන output එක Canva එකට දාලා අපිට ඕන විදියට customize කරගන්න පුළුවන් වැඩක් තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. අපි මෙච්චර දවසක් කරේ ChatGPT එකට prompt එකක් ලියනවා. ඒ prompt එක හරහා ChatGPT එකට හිතන විදියට දෙන ඩිසයින් එක අපි පාවිච්චි කරනවා අපේ social media campaign එකකට නැත්නම් අපේ page එකේ post එකකට එහෙම නැත්නම් banner එකකට අපි use කරනවා. ඉතින් අද දවසේ කරන්නේ එහෙම වගේ දෙයක් නෙවෙයි. අද අපි කරන්නේ ChatGPT එකට prompt එකක් දෙනවා. ඒ prompt එක හරහා ChatGPT එක generate කරන design එක අපි නැවත Canva එක ඇතුළට අරගෙන ගිහිල්ලා Canva එක ඇතුලේ අපි manual edit කරගන්න පුළුවන් අපිට අකුරු ටික එන්න ඕනේ පැති නැත්නම් font එක මාරු කරගන්න පුළුවන් colors ටික වෙනස් කරගන්න පුළුවන් අපේ තාම හරිය තියෙන extra logo ටිකක් add කරලා අපිට final output එකක් ගන්න පුළුවන් අර AI plus අපේ තියෙන ideas එක්ක එකතු කරගෙන ලස්සන output එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ page එකේ post එකට එහෙම නැත්නම් ඔයාගේ ad campaign එකට උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේම design එකක් විදිහට උනත් මේක use කරන්න පුළුවන් template එක redesign කරලා. ඉතින් මේ වැඩේට පාවිච්චි කරන්න මේ වැඩේ කරන්න කලින් මතක තියාගන්න Canva account එකක් ඔයාලට තියෙන්න ඕන register වෙන්න. ඒ වගේම ChatGPT නම් ඔයාලා හැමෝම මේ විදිහ පාවිච්චි කරනවා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මම අද මේ වැඩේ කරන්න හදන්නේ මගේ computer එක use කරලා. ඉතින් මේක ඔයාලට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම ඒක පාවිච්චි කරන්නේ computer එක. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරන්නේ prompt එකක් ලියලා finally ඒක redesign කරලා final output එකක් ගන්න කොහොමද කියලා බලමු. අපි ChatGPT plus Canva පාවිච්චි කරලා. මම දැන් ඉන්නේ chatgpt.com. ඒ කියන්නේ මම වෙබ්සයිට් එක හරහා තමයි මම මේ වැඩේ කරලා පෙන්වන්න හදන්නේ ඔයාලට. ඉතින් අපි හැමෝම දන්න කාරණාවක් තියෙනවා. ඔන්න අපිට 5.6 version එකක් ඇවිල්ලා තියෙනවා ChatGPT වල. මේ 5.6 එක හරහා මෙන්න මේ වගේ option කීපයකුත් මේ විදිහට දීලා තියෙනවා ChatGPT ලා. ඉතින් වෙනස් විදිහේ models කීපයක් use කරන ඔයාගේ වැඩේ අනුව ඔයාගේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් විවිධ ක්‍රම කීපයක් එක දීලා තියෙන models කීපයක් මම ඉස්සරහදී ඒව ගැන explain කරන්නම්. දැනට ඔක ඔය විදිහටම තියාගෙන මම මුලින්ම කරන්නේ මෙන්න මේ side bar එකේ තියෙන මෙන්න මෙතන තියෙනවා plugin කියලා option එකක් plugin කියන එකට යනවා. plugin කියන එකට ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ ගොඩාක් application මේ ChatGPT එකත් එක්ක connect කරගෙන දැන් වැඩ කරන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා. මම මෙතනින් search කරගන්නවා ඉස්සෙල්ලාම Canva කියලා. Canva කියලා search කරගත්තට පස්සේ අපිට එනවා මෙන්න මේ විදිහේ Canva කියන result එක. අපි මේක උඩ නැවත වතාවක් click කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතනින් install plugin කියන button එක ඊළඟ පාර click කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට එනවා මෙතන try in chat කියලා. ඊට එහා පැත්තෙන් තියෙනවා මෙන්න මෙහෙම ඩොට් තුනක් එක්ක පොඩි බටන් එකක්. මෙන්න මේක ප්‍රෙස් කරගන්න. මේක ප්‍රෙස් කරාට පස්සේ තියෙනවා manage කියලා option එකක්. ඊළඟට අපි ක්ලික් කරගන්නවා මෙන්න මෙතන තියෙන manage කියන option එක. හරි. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මම කලින් මේක Canva එක link කරගෙන තිබ්බේ. ඔයාලට මේ වැඩේ කරන්න අවශ්‍යතාවය නිසා මම මේක disconnect කරලා තියෙන දැන් account එකේ. දැන් ඔන්න මම කරන්නේ ඔයාලා මේක කරන්න කලින් Canva account එකක් create කරගන්න. ඔයාලගේ Gmail එක හරහා හරි නැත්නම් ඔයාගේ තියෙන personal use කරන email එකක් හරහා Canva එකේ ඔයාලට free register වෙන්න පුළුවන්. Canva account එකක් create කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන connect button එක click කරගන්න. එතකොට ඔයාලට එනවා මෙන්න මෙතනින් sign in with Canva කියලා මෙන්න මේක click කරගන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ already ඔයාලා මේක Canva එක ඇතුලේ register වෙලා තියෙන නිසා ඔයාලට ඔයාලගේ email එක මෙතනින් පෙන්නයි බලන්න ඒ විදිහ වගේ හරිම email එකටද මේ access එක හදාගන්න යන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට මෙතනින් මෙන්න මේ allow කියන button එක මෙතනින් ක්ලික් කරගන්න. දැන් ඔයාලගේ Canva account එකයි ඒ වගේම ChatGPT account එකයි දෙකම දැන් link වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ChatGPT එකට Canva එක දැන් link වෙලා තියෙන්නේ. දැන් ඔයාට මෙතනින් connected to Canva කියලා වැටලක් තියෙයි. ඒ වගේම successfully message එකක් එයි ඔයාලට. ඊට පස්සේ මේක close කරලා දාලා අපි new chat එක කියන option එකට යනවා. හරි. දැන් new chat එකට ගියාට පස්සේ අපිට මෙතන ඔයාලට යටිනුත් පෙන්නනවා මෙන්න මෙහෙම already අර Canva icon එක මේක නැති වෙන්නත් පුළුවන්. ඔයාලට මේක ගන්න පුළුවන් at ලකුණ මේ විදිහට press කරලා ඔයාලට මේ යටින් suggest වෙනවා Canva කියලා. එහෙම ආවේ නැති වුණත් ඔයාලට පුළුවන් මෙතනදී Canva කියලා at එක press කරලා Canva කියලා එකට type කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට එනවා icon එක. දැන් මේක click කරලා අපිට පුළුවන් අපිට ඕන ඩිසයින් අයිඩියා එක ඉස්සෙල්ලාම ChatGPT එකට කියන්න. මම මේ වැඩේ වෙලා යන නිසා මම පොඩි prompt එකක් හදාගෙන තියෙනවා. ඒක මම comment එකෙත් දාලා තියන්නම්. ඔයාලට එකක් try කරලා බලන්න පුළුවන්. ඔයාලට ඒක re-edit කරලා ඔයාලට ගැලපෙන වචන පාවිච්චි කරලා ඒක හදා ගන්න පුළුවන්. prompt ලියන එක මම හිතන්නේ දැන් ගොඩක් අය හැමෝම වගේ දන්නවා මේක කොහොමද කරන්න කියලා. ඔයාලට English වලින් උනත් try කරන්න පුළුවන්. සිංහලනුත් මේක try කරලා බලන්න පුළුවන්. මම මේ වැඩේ වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මම හදාගත්ත prompt එක මම මෙතෙන්ට paste කරගන්නවා. මතක තියාගන්න මෙතන මේ Canva කියන එක මෙන්ෂන් කරන්න හැම වෙලාවෙම. එතකොට තමයි අපේ වැඩේ ටග් ගාලා අපිට හරියට කරගන්න පුළුවන්. හරි. මම මේ විදිහට දීලා මෙතනින් prompt එක send කරනවා. අපි බලමු කොයිතරම් දුරට AI එක මේ කියපු prompt එක identify කරගෙන මට design එකක් generate කරලා දෙයිද කියලා. ඒ design එක අරගෙන තමයි අපි යන්නේ Canva එක ඇතුළට. අපි බලමු පොඩි වෙලාවක් අරගෙන මේක generate වෙන්න යනවා පොඩි වෙලාවක්. generate වුණාට පස්සේ බලමු
කොයි වගේ විදියටද මට මෙයාලා ඔප්ෂන්ස් දෙන්නේ කියලා. මේකෙදි මතක තියාගන්න මුලින්ම ChatGPT එක කරන්නේ ඔප්ෂන් කීපයක් දෙනවා. මට ගොඩක් වෙලාවට ආවේ ඔප්ෂන් 4ක්. දැන් මෙයා මේ කරන්නේ Canva එකට අදාළව අර මම දුන්න prompt එකට අදාළව ඩිසයින් එක හදනවා. ඒක Canva එකට මැච් වෙන විදියට. අපි බලමු මේ එකම හදලා දෙයිද කියලා ඉක්මනටම. දැන් මම දාපු prompt එකේ මම නිකන් හදාගත්ත prompt එකක් තිබ්බේ මේක මේ පීසා වලට අදාළව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඕනේ කියලා Facebook එකට මට පබ්ලිෂ් කරගන්න ඕනේ කියලා. හරි. දැන් ඔන්න ඔයාලත් එක්ක ලයිව් වෙද්දි මට මගේ ඩිසයින් 4ක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ prompt එකට අදාළව ඩිසයින් 4ක් මේ විදි දීලා තියෙනවා. දැන් ඔයාලා බලන්න මෙන්න මේ යටින් මට දීලා තියෙනවා. මට මේ කැමති නම් ඩිසයින් 1 එකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේකට ඩිසයින් 2 එක නම් මේක, ඩිසයින් 3 නම් මේක, ඩිසයින් 4 නම් මේක. දැන් ඔන්න බලන්න මම තෝරගන්නවා මේ ඩිසයින් 2 කියන එක මට නිකන් හොඳයි වගේ කියලා හිතෙනවා. මම මොකද කරන්නේ මට දැන් මේකේ මගේ ෆෝන් නම්බර් එක මගේ ලෝගෝ එක දාලා තව ටිකක් කලර්ස් ටිකක් වෙනස් කරගන්න ඕනේ කියලා හිතෙනවා. මම මොකද කරන්නේ මෙතනින් ඩිසයින් ඔප්ෂන් 2 කියන මොඩල් එක ඔන්න මම ක්ලික් කරගන්නවා. ක්ලික් කරනකොටම අපිට එනවා මෙන්න මේ වගේ Canva link එකක්. අපි කරන්නේ මෙතනින් open link කියන එක ක්ලික් කරගන්නවා. දැන් ඔන්න බලන්න අර ChatGPT එකේ මෙයා හදලා දුන්න ඩිසයින් එක අපිට ගෙනහල්ලා දීලා දෙනවා Canva එක ඇතුළට. දැන් බලන්න මේක මට එහා මෙහා කරන්න පුළුවන්. මේ අකුරු ටික මට ඕන විදිහට එඩිට් කරගන්න පුළුවන්. මේ කලර්ස් මට Canva එක ඇතුලෙන් මට ඕන විදිහට චේන්ජ් කරගන්න ඔප්ෂන් එක දීලා තියෙනවා. එතනින් එහාට මට මේවට ෆෝන් නම්බර්ස් ටික මට ඕන විදිහට දාගන්න පුළුවන්. ඉතින් අර අපි ChatGPT එකේදී prompt 10ක් 15ක් ගහලා සමහරක් වෙලාවට outputs ගන්නවා වෙන්න පුළුවන් ඩිසයින් වලදී. හැබැයි දැන් ඔන්න අපිට මේ විදිහට link කරගෙන අපේ හිතේ තියෙන අදහසත් එක්කම අපිට මේක customize කරගන්න පුළුවන්. දැන් අපිට මෙතන වෙබ්සයිට් එක වැරදි නම් අපිට මෙතනින් පුළුවන් අපිට අපේ වෙබ්සයිට්ස් වල ඇඩ්‍රස් ඒ ටික දාගන්න, මෙතෙන්ට අපේ ෆෝන් නම්බර්ස් ටික චේන්ජ් කරගන්න. මේ විදිහට අපිට ඕන විදිහට මේක දැන් කස්ටමයිස් කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් මේක මම හිතනවා ඔයාලා පුංචි බිස්නස් එකක් කරන කෙනෙක්ට උනත් මාර වැදගත්කමක් තියෙනවා. මොකද ඔයාගේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික දාලා ඔයාටම ටෙම්ප්ලේට් එකක් හදලා තියාගන්න පුළුවන්. එතකොට ChatGPT එකෙන් ඒ වගේ high quality image generate කරගන්නවා. මේ ටෙම්ප්ලේට් එකට දානවා. ඔයාට daily ඔයාගේ page එකට, ඔයාගේ TikTok එකට ඔයාටම කියලා ලස්සන layouts හදාගන්න පුළුවන්. මේක post මේ වගේ banners විතරක් නෙමෙයි. ඔයාට presentation එකක්ද, logo එකක්ද, ඔයාට invitation card එකක්ද, ඔයාට ඕන දෙයකට මේ concept එක use කරන්න පුළුවන් මේ විදියට. දැන් මේක connect වෙලා තියෙන ඉඳ හරි ලේසි දැන් වැඩ. දැන් අපිට මේකෙදි අපිට මේ වචන අවශ්‍ය නැත්තම් අපිට ඕන විදියට මේ වගේ අකුරු change කරගෙන එහෙම නැත්තම් දැන් ඔයාලා pro account එකක් අරන් තියෙනවා. මම මේ use කරන එක pro account එකක්. මේ වගේ pro account තියෙනවා, shared accounts ඕන තරම් ගන්න. ඉතින් මේකෙදි ඔයාලට pro account එකක් ගත්තොත් මේ fonts එහෙම ඔයාලට ගන්න පුළුවන්. සිංහල එහෙම තියෙන packs තියෙනවා දැන් ගොඩක්ම Canva එකේ ගොඩක් ලංකාවේ sell කරන. ඉතින් මේ වගේ account එකක් උනත් ඔයාලට use කරලා මේ design එක ඔයාලට customize කරලා ඔයාලට finally තියෙන්නේ මෙතනින් download කරගන්න විතරයි. ඔයාලට PNG එකක් විදිහටද ඊට පස්සේ ඔයාලට PDF එකක් විදිහටද ඔයාලට කැමති format එකකින් මේක ඔයාගේ computer එකට save කරගන්න ඔයාලට option එකක් විදිහට දීලා තියෙනවා. ඒ කියන්නේ Canva එක ඇතුලෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. අර prompt එකක් type කරලා finally design එකක් දක්වා අරගෙන යන්න මේ වෙද්දි පුළුවන්. ඉතින් මං හිතනවා මේ මං කියලා දුන්න පුංචි tip එකත් එක්ක ඔයාලට දැන් ලොකු අදහසක් ඇවිල්ලා ඇති ඔයාගේ business එකට කොහොමද මේක ඔයා use කරන්න කියලා. හරියට ගත්තොත් මේක business model එකක්. මොකද මේක ඇතුලේ ඩිසයිනර් කෙනෙක්ට උනත් අයිඩියා එකක් අරගෙන එහෙම නැත්නම් ඩිසයින් එකට බිගිනර් කෙනෙක්ට නම් තමන්ට මේකෙන් හරහා පොඩි බිස්නස් එකක් උනත් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට පෝස්ට් එකක් ඩිසයින් කරන බිස්නස් එකක් උනත් ස්ටාර්ට්අප් එකක් විදිහට ගන්න පුළුවන්. ඔයාලට එකපාර ලොකු දෙයක් කරන්න බැරි වුණත් ඔයාලට ChatGPT එකේ තියෙන අයිඩියාස් එක්ක ඔයාගේ තියෙන අයිඩියාස් එකතු කරලා හොඳ ක්‍රියේටිව් ඩිසයින් එකක් දක්වා අරගෙන යන්න පුළුවන් මේ concept එක හරහා. ඉතින් මම මේක ඇතුලේ තව ටිප්ස් කීපයක් තියෙනවා ඉස්සරහදී මම පෙන්නලා දෙන්නම් 1 to 1. නැත්නම් වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා මේ කතාව යනකොට ඉස්සරහදී. ඉතින් ඔයාලත් මෙන්න මේක try එකක් දීලා බලන්න ඉස්සෙල්ලාම ChatGPT එකට දීලා මම මේ කරපු commands ටික නැවත තව try එකක් දීලා බලන්න. ඔයාට එන output එකත් comment එකකින් දාගෙනම යන්න.